මුලින්ම අපි මේ වගේ හොඳට තෙල් ටිකක් දාගෙන අපි තෙල් ටික හොඳට රත් කරගමු. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට මුලින්ම දාගන්නවා සූදුරු. ඊට පස්සේ මම ඒකට දාගන්නවා කුරුඳු පොතු එනසා ඒත් එක්කම කරාමුණේ ටික. ඊට පස්සේ ඒකට දාගන්නවා රම්පේ ඒත් එක්කම කරපිංචා. මම එකතු කරගන්නවා ඉඟුරු ඒත් එක්කම සුදු ලුණු. ඉඟුරු සුදු ලුණු ටික පොඩක් තෙම්පරා දුන්නාට පස්සේ මම මේකට දාගන්නවා රට ලුණු ඒත් එක්කම අමු මිරිස්. මම කිලෝ 2ක් හදන්නේ කලුකුම් මස් කිලෝ 2ක් හදන්නේ. ඒකෙන් මම ටිකක් ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට කැලි කපාගෙන තියෙනවා. අමු මික්ස් කරලා 4-5ක් විතර කැලි කපාගෙන තියෙනවා. ලුණු ටිකක් විනාඩි 2ක් විතර ටෙම්පරාදු කරගත්තා. දැන් මේකට මම එකතු කරගන්නවා බැද තුනපා. මේ තැන එකමාරක් විතර ගාමිරිස් මේ සැන්ටක් විතර මිරිස් කුඩු මේ තැන දෙකක් විතර සැරාණු ගොඩක් සැර කන්න කැමති නැත්නම් එකතු කරගන්න එපා වැඩි. ඊට පස්සේ ලුණුත් එකතු කරගන්න. මේ දෙක එකතු කරලා මේක හොඳට අපි කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගත්ත පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා මම කෑලියට කපාගත්තු කලුකුම් මස් කිලෝ 2ක් දැස්ති කරගෙන තියෙනවා. මේ විදිහට එකතු කරගෙන දැන් මම මේක එකතු කරගන්නවා ගොරක දාගෙන දැන් අපි මේක හොඳට කලවම් කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් අපි මේක හොඳට මේ මස්සල වතුරෙන්ම තමයි අපි මේක උයාගන්නේ. දැන් මේක හොඳට හදා ගන්න ඕන. මේ හොඳ තික් ග්‍රේවි එකක් ගන්න. මේක සම්පූර්ණයෙන්ම ඌරු මස් හදනවා වගේ තමයි. හොඳට හින්දන්න ඕන. ඔවුන් දැන් පේනවා මේ දැන් වතුර උන්නලා තියෙන්නේ. මේ වගේ වෙලාවට පොඩ්ඩක් මෙහෙම කලවම් කරගෙන තවත් මේක හොඳට උයා ගන්න. ඔවුන් දැන් පේනවා මේ හොඳට හැදිලා තියෙන්නේ. දැන් හොඳට තෙල් පෑවිලා නේ. හොඳට ගානට ඉතින් මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේක ලිප ඕෆ් කරගෙන හොඳට මේ නිවෙන්න තියාගෙන විනාඩි 30ක් විතර ඊට පස්සේ කැමරට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් විදිහට කලුකුම් මස් කරි එකක් හදාගන්න. මේ තනි කරම ඉන්නේ ඌරු මස් සුවඳ. ඌරු මස් රසට ඌරු මස් කන්න කැමති නැති කන්න බැරි කෙනෙකුට මේ කලුකුම් මස් වලින් ඒ විදිහටම හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.